මොන වෙරේට ගියත් පල්ලමන්නම් බස්සන්න සෙට් වෙනවමයි. අපි කලින් වීඩියෝ එකේ අරන් ආවේ වැවමැදට ගිහිල්ලා අර වැවේ කානුවක් කපලා වැවේ උඩ තියෙන වතුර සොරව ළඟට ගේන එකනේ. එතකොට අද තියෙන්නේ වැවේ මැද පොඩි කැබ් එකක් තියෙනවා. ඒ කියන්නේ පිටවාහනේ පැත්තේ පොඩි වලක් තියෙනවා. ඒ වලේ වතුර ටිකක් තියෙනවා. ආයේ වැවේ සොරව පැත්තේ පොඩ්ඩක් ගැඹුරයි. ඒ පැත්තේ වතුර ටිකක් තියෙනවා. අපිට ඕනේ අර පිටවාහනේ පැත්තේ තියෙන වලේ වතුර ටික සොරව පැත්තට ගන්න. පොඩි අවුලකට තියෙන්නේ වැවේ මැද පොඩ්ඩක් කෙරෙන ගතිය තියෙනවා. අපිට පේන මේ උඩපස් කට්ටේ වේලා වගේ තිබ්බට සම්පූර්ණ යට ගොඩක් තිතයි. මෙතනින්ද ගන්න තියෙන්නේ. මෙතනින් ගන්න තියෙන්නේ. මේ පේන තැන තමයි අපිට ජීසේබ් එක හැවත්තට ගන්න තියෙන්නේ. ඉතින් වතුර තියෙනවා මෙතන වතුර තිබ්බ තැන. දැන් පොඩ්ඩක් වතුර හිඳිලා තියෙන්නේ. අපිට තියෙන්නේ මෙතනින් වාහනේ අරන් මේ පේන තැනින් ඉස්සරහට ගිහින් උඩින් පල්ලෙට කානුව කපන්න. එතකොට ඒ වගේම අපේ යාළුවෙක් හම්බුණා යාරන මාළවල් වෙනවා. අපි පළමුක වීඩියෝ ඉස්සරහට ගිහිල්ලා නිහඬ ගමනේ මේ තරම්